Hi friends, ආයිබෝවන් කියලා පිළිගන්නවා මේ වීඩියෝ එකට. මේ වීඩියෝ එකේ ඔයගලන්ට අද ගෙනල්ලා තියෙනවා මෙන්න මේ cordless chainsaw එක. මේ cordless chainsaw එක. ඒ වගේම මෙන්න මේ JKLEB මේ machine එක. ඉතින් අද බලමු මොනවාද තව තියෙන item කියලා. ඒ වගේම තව මේ කරන්ට් එකට ගහන item උත් තියෙනවා. ඉතින් අපි බලමු මොනවාද කියලා මේ තියෙන්නේ. ඉතින් යාළුවනේ අපි මුලින්ම බලමු මේකේ item තියෙන ටික සරලව. මෙතන තියෙනවා ඉලෙක්ට්‍රික් යත්ත, ඒ වගේම JKLEB drill machine එක cordless එක, ඒ වගේම mini drill එක. මේක mini drill කිව්වට මිලිමීටර් 10 චක් එක තියෙන drill එක. මේ cordless චක් එකක් තියෙන්නේ. ඒ වගේම මේ Hugo hammer drill එක. hammer drill එක මේකට කියන්නේ rotary hammer එක. ඉතින් ඒ වගේම මේක JKLEB අඟල් 8 චේන් එක තියෙන, අඟල් 8 චේන් පත්ත තියෙන chainsaw එක. ඒ වගේම තව item කීපයක් තියෙනවා පෙට් වලින් එළියටවත් අරන් නැති. අපි මුලින්ම එකින් එක බලමු මේවයි ගණන් මිනුම් එක්ක. ඉතින් යාළුවනේ මෙන්න මේ JKLEB machine එක බලමු. මේක cordless hammer drill එකක්. මෙතන එන කරකවන්න, විදින්න, බිත්ති විදින්න ඒ ඔප්ෂන් තුනම තියෙනවා. ඒ වගේම මේකට මේ වෝට් 48 කියලා ගහුවට මේ බැටරිය වෝට් 20 වගේ බැටරිය, වෝට් 20 21 වගේ බැටරියක් තමයි මේක. මේ 48 ගහලා ආවට. ඉතින් යාළුවනේ මේ බැටරි දෙකක් දෙනවා මේ drill machine එකට. ඒ වගේම drill machine එකේ charger එක තියෙන බලමු අපි තියෙන item ටික. මේ කටු සෙට් එක එහෙම පිටින්ම තියෙනවා. කටු සෙට් එක තියෙනවා. ඊට පස්සේ මේ මැනුවල් එක තියෙනවා. එතන charger එක තියෙනවා. මෙතන අමතර බැටරිය තියෙනවා. ඒතර බැටරි දෙකයි. මේක රුපියල් 8950යි වෙන්නේ. මේක ඉතින් ඔයගොල්ලන්ට මෙහෙම මෙන්න මේ ආකාරයෙන් දාන්න දින මේක. දැන් තියාගන්නේ දැන් අපි මේක ආයේ දාගමු. මේ ආකාරයෙන් දාන්න තියෙන්නේ. ඒක අයින් කරගමු දැන්. ඉතින් ඊට පස්සේ ආය අපි ගමු මෙන්න මේ drill එකම මේ keyless චක් එක තියෙන voltage එක 230 voltage එකකින් වැඩ කරනවා. 220 234 වැඩ කරනවා. මේක watt 650ක normal drill එකක්. ඔයාලට වෙනක මේ හුරු බුහුටි හරි හැල්ලුයි අතට. ඉතින් මේක මේ power එක වැඩි හැල්ලු වුණාට ඉතින් මේක ක්‍රියා කරවලත් බලමු. මෙන්න මේ ආකාරයේ මේ තමයි අපිට මේකේ චක් එක වැඩ කරන්නේ. මෙන්න මෙතන මේ රිවර්ස් ෆෝවර්ඩ් දාන්න පුළුවන්. ඉතින් මේක දෙපැත්තට කරකවලා මෙන්න මේක මේ ආකාරයෙන් තද කරගන්නත්, මෙහෙට දාලා මෙන්න මේ ආකාරයෙන් බුරුල් කරගන්නත් පුළුවන් කටුව. මේ කීලස් චක් එකක්. ඒ වගේ මේක මේ අපිට ඕන තැනක ඇඟේ රඳවගෙන බෙල්ට් එකක වුණත් රඳවගෙන තියාගන්න මේ කෑල්ල එන්නේ. ඉතින් මෙතන රිවර්ස් ෆෝවර්ඩ් සහ ස්පීඩ් කන්ට්‍රෝල් එක තියෙනවා. ඉතින් මේක 220 230 වෝල්ටේජ් වලින් වැඩ කරන ඩ්‍රිල් එකක්. ඔයගොල්ලන්ට මිලදී ගන්න පුළුවන් රුපියල් මේ 4800ක් තමයි මේක වෙන්නේ. රුපියල් 4800යි. මෙන්න මේ බොක්ස් එකේ තමයි එන්නේ. මේ බොක්ස් එකේ එන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මිලදී ගන්න පුළුවන්. මේක මෙන්න මේ අර යොව්ලට් මේ වර්ගයේ මැෂින් එකක්.
ඊළඟට යාළුවනේ බලමු මෙන්න මේ ඔයගොල්ලෝ බලන් හිටිය කෝඩ්ලස් චේන්සෝ එක ගැන. මේ කෝඩ්ලස් චේන්සෝ එක අඟල් 8 දිග පත්ත තියෙන කෝඩ්ලස් චේන්සෝ එකක්. ඒ වගේම මේකේ බැටරි දෙකක් එනවා. මේ 48 ගහලා තිබ්බට මේකේ වෝල්ටේජ් එක 48ක් නෑ. වෝල්ටේජ් එක 20ක් වගේ තමයි තියෙන්නේ. බලමු මෙතනින් අරක වගේම මේ බැටරිය යූස් කරලා පාවිච්චි ගන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ ස්විච් එක ඔබලා මේකේ බොන ගමන් වැඩ කරන්න. ඉතින් ඔයගොල්ලන්ට මේක මිලදී ගන්න පුළුවන් රුපියල් 8800යි වෙන්නේ. ගිය පාරට වඩා ගාණ අඩුයි. ඒ වගේම තමයි මේකේ ඔයගොල්ලෝ මේකෙන් පුළුවන් සාමාන්‍යයෙන් අත්තක් කරේ මේ කපා ගන්න තමයි. මේකට වැඩි බර දෙන්න නරකයි. අත්තක් උනත් කපද්දි මෙහෙම යටින් කපන්න නරකයි. මෙහෙම යටින් කපන්න නරකයි. මේ උඩින්ම නිතරම කපන්න ඕනේ. ඒ කියන්නේ නැත්තම් මේක හිර වෙලා ඔයගොල්ලෝ මේක අල්ලන් හිටියොත් චේන් එක හිර වෙලා මෝටරේට තමයි අවුල් වෙන්නේ. චේන් එක හිර වුණාම මේක මේ ක්‍රියා කරන්න නරකයි. චේන් එක හිර වුණාම ෂේප් එකේ චේන් එක බේරලා ගන්න ඕන. ඉතින් ඒ විදිහට පාවිච්චි කරන්න ඕනේ මේක. මේක රුපියල් 8800කට මම දෙනවා. මේකේ බැටරි දෙකක් එනවා. බොක්ස් එකේ තමයි මේකත් එන්නේ. මෙන්න මේ බොක්ස් එකේ එන්නේ. ඔයගලන්ට මම පෙන්නන්න. බොක්ස් එකේ තව මේකට අවශ්‍ය සියලුම දේවල් දෙනවා. ඔයිල් බෝතලේ මේකේ තමයි චේන් එක ඉන්නේ. මේක ලිෆ්ලට් එක. මේ කී එක. එතන මෙන්න මේ චේන් එක දාගන්න එනේ කරකවන කී එක මේක. මේ චාර්ජරේ බැටරිය චාර්ජරේ මේ දෙකම තියෙනවා. ඉතින් මේකත් අපි අයින් කරමු. ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ ඉලෙක්ට්‍රික් යත්ත. මේක මෙන් වර්ගයේ ඉලෙක්ට්‍රික් යත්තක්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේකේ මේ තල දෙකක් තියෙනවා. තියුණු තල දෙකක් තියෙනවා යාළුවනේ මේකේ. මේ තියෙන තලේ ඉතින් මේක ගැන මේකේ තල තුනක් තියෙන වගේ තල දෙකයි. මේකේ තල දෙකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මෙන් වර්ගයෙන් මේක මම මෙදා පාර අරන් ආවා. ගොඩක් දෙනෙක් ඉල්ලපු නිසා මේක 10900යි වෙන්නේ. ඉතින් යාළුවනේ මෙන්න මේ නොබ් එකෙන් තමයි ඔයගොල්ලෝ ලීයක් ගාද්දි උනත් ඒ ගෑවෙන ප්‍රමාණය ඇඩ්ජස්ට් කරගන්න. ඒ කියන්නේ මේ නොබ් එක කරකවද්දි මෙන්න මේ තට්ටුව මෙහෙම උස් පහත යනවා. එතකොට අපිට ඒ ගෑවෙන ප්‍රමාණය අඩු වැඩි කරගන්න පුළුවන් මෙන්න මේ නොබ් එකේ. මේකේ ඒ දේ තමයි ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ. මට තම මේක ක්‍රියා කරවල පෙන්නන්න. යාළුවනේ මේක මෙලදී ගන්න පුළුවන්. දැන් අපි මේක ගලවමු. ගලවලා මේ බොක්ස් එකේ මේකේ අවශ්‍ය අනිත් සියලුම උපාංග එනවා බොක්ස් එකේ. මේක වොරන්ටි එකකුත් තියෙනවා මාස 6ක. ගාඩ් කී වර්ග මේකට අවශ්‍ය සියලුම උපාංග මේ කී එක නට් ඒ වගේම වොරන්ටිය අමතර බ්‍රෂ් ජෝඩුවක් මේ සියලුම දේවල් මේකත් එක්ක ලැබෙනවා. අපි මේකත් දැන් දාගමු. මේ ආකාරයේ ඊට පස්සේ බලමු මෙන්න මේ හැමර් ඩ්‍රිල් එක. මේ හැමර් ඩ්‍රිල් එක බලමු. ඒක අර ඩ්‍රිල් එකේම වගේමයි පාට ඒ වගේමයි. මේකේ බ්‍රෑන්ඩ් එක හීරුක්ස්. මේක මිලිමීටර් 13 චක් එක තියෙන්නේ. ඒ වගේම මේකේ බිත්ති විදින්න, ඒ වගේම යකඩ විදින්න, ලී විදින්න, ඒ වගේ දේවල් එන කරකවන්න වගේ දේවල් සියලුම දේවල් කරගන්න පුළුවන්. ඒ වගේම මේකෙත් රිවර්ස් ෆෝවර්ඩ් ඔප්ෂන් එක තියෙනවා. මේ තියෙන්නේ රිවර්ස් ෆෝවර්ඩ් ඔප්ෂන් එක.
මෙතන ඒ වගේම ස්පීඩ් කන්ට්‍රෝල් කරන්න පුළුවන් ස්විච් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. මෙතනින් ස්පීඩ් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ස්පීඩ් කන්ට්‍රෝල් ස්විච් එකක් තියෙන්නේ. ඒ වගේම ස්විච් එක ලොක් කරලා තියාගන්න පුළුවන්. ඒ ඔප්ෂන් සියලුම දේවල් මේකේ තියෙනවා. ඉතින් මේක ක්‍රියා කරලා බලමු අපි. මේ ආකාරයෙන් ගැහුවා ප්ලග් එක. ආයේ ශබ්ද එහෙම හොඳටම තියෙනවා. මේක ඔයගොල්ලන්ට මිලදී ගන්න පුළුවන්. රුපියල් 5500යි. මේක කී එක ඒ වගේම මේ අම්දර කොටස් සියලුම මේකට අවශ්‍ය හැන්ඩල් එක කී එක මේ රොඩ් එක මේ හැන්ඩල් එක කී එක රොඩ් එකේ ඔක්කොම හම්බෙනවා. මේ රිල් එක 5500යි වෙන්නේ. ඔන්න මිලදී ගන්න පුළුවන් COD ක්‍රමය හරහා. ඒකයි වටින්නේ ඔයගොල්ලන්ට. මේ සියලුම දේවල් ගෙදරට ආවට පස්සේ සල්ලි දීලා ගන්න පුළුවන්. ඉතින් ඒක ඔයගොල්ලන්ට වටිනවා. හැබැයි යාළුවනේ එක දෙයක් තියෙනවා මේ පාර්සල් මම එව්වට පස්සේ මේ කුරියර් සර්විස් එකේ රයිඩර් දැන් ඔයගොල්ලන්ට ගෙනත් දෙද්දි මේවා චෙක් කරන්න දෙන්නේ නැහැ. ඒක ඒගොල්ලන්ට මේ කාලේ අපත යෑමක් කියලා ඒගොල්ලෝ චෙක් කරන්න දෙන්නේ නැහැ. ඒක නිසා ඔයගොල්ලෝ මාව විශ්වාසන විතරක් මේ දේවල් ඕඩර් කරන්න. මොකද ආවට පස්සේ චෙක් කරන්න දෙන්නේ නැහැ. ඒක මගේ ප්‍රශ්නයක් නෑ. මං කැමති චෙක් කරලා ඔයගොල්ලන්ට බඩුව ගන්නවට. නමුත් කුරියර් සර්විස් එකෙන් කැමති නෑ. එහෙම චෙක් කරලා බලලා ගන්න ඕන නම් ඔයගොල්ලෝ ගෙදරට එන්න. අපි ඉන්නේ දිග්ගල පාර තියෙන්නේ කෙසෙල්වත්තේ තියෙන්නේ පානුරේ. ඉතින් පානුර කෙසෙල්වත්තේ තමයි අපි ඉන්නේ. ඔයගොල්ලන්ට අවිල්ලා මෙලදී ගන්න පුළුවන්. දිග්ගල පාර හරි. ඊළඟට අපි බලමු මෙන්න මේ පොලිෂර් එක මම කලින් පෙන්නුවා. එතන මේ වගේ පෙට්ටිය අරන් බලමු අපි පොලිෂර් එක කොහොමද කියලා. මෙන්න තියෙන භාණ්ඩේ. ඉතින් මේක හොඳටම තියෙනවා යාළුවනේ. මේ පොලිෂර් එක අපිට මේකට පොලිෂර් එක නැතුව අපිට ඕනම් මේකට දාගන්න පුළුවන් වෙන මේ තලයක් වුණත් දාගන්න පුළුවන් අඟල් 4 මාරට සෙට් වෙන. ඉතින් මෙන්න මේ ආකාරයේ අපිට මේක ගලව ගන්න පුළුවන්. මේ 4 මාර ඕනම තලයක් මේකට දාගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ ගාඩ් එකේ කොටස අපිට අයින් කරන්නත් පුළුවන් මෙන්න මේ ඇන දෙකෙන්. ඉතින් එතකොට ඔයගොල්ලන්ට මේකට වෙන වීල් එකක් දාලා හරි මේකට 4 මාරට දාන්න පුළුවන්. ග්‍රයින්ඩින් වීල් හෝ අපිට පුළුවන් කටින් වීල් එකක්, පොලිෂින් වීල් එකක්, අර ඕනම පොලිෂින් වීල් එකක් දාන්න පුළුවන්. ඔයගොල්ලෝ කොන්ක්‍රීට් පොලිෂ් කරනවා කියමු මේ වීල් එකක් හරි මේකට දාන්න පුළුවන්. ඉතින් මේකට එනවා මෙන්න මේ ආකාරයෙන් මේ බූල් පෑඩ් එකක්, මේ පොලිෂින් පෑඩ් එකක් මේකත් ඔයගලන්ට මේ මැෂින් එකත් සමගම ලැබෙනවා. ඉතින් අපි මේක ස්පීඩ් කන්ට්‍රෝල් එකක් එහෙම තියෙනවා මේකේ. ඒකයි වටින්නේ. මේකේ වොට් තියෙනවා 700ක්. වොට් 700 මැෂින් එකක්. නම් මේ කරන්ට් එකට ගහමු. ඔන්න. සුපිරියටම වැඩ. සුපිරියටම වැඩ. ඉතින් ඔයගලන්ට මිලදී ගන්න පුළුවන්. රුපියල් 6550යි. 6550කට දෙනවා. මෙන්න මේ මැෂින් එක. ඉතින් මේවා ඔයගලන්ට COD හරහා ගන්න පුළුවන්. මම හැමතිස්සෙම කියනවා මේක COD හරහා ගන්න පුළුවන්. ඔයගලන්ට ඒකයි වටින්නේ. COD මේ ඔයගොල්ලෝ මෙතන තියෙන මැෂින් කීයක් ගත්තත් මම රුපියල් 450යි අය කරා. ඒ කියන්නේ මැෂින් වැඩි උනායි කියලා බර වැඩි උනායි කියලා මේ වෙනම අය කරන්නේ නැහැ. ඉතින් ඒ ඔප්ෂන් එකත් ඔයගලන්ට දීලා තියෙනවා. මේ මං හිතන්නේ වෙන තැන් වල එහෙම දෙයි කියලා. ඉතින් ඔන්න ඒකත් අයින් කරගමු. ඊළඟට යාළුවනේ මෙන්න
හිල්ටි සොරි රොටරි හැම එක. ඉන්න රොටරි හැම එක තියෙනවා ඉතින්. මේක හිව්ගෝ වර්ගයේ රොටරි හැම එකක්. මෙන්න මෙතන විස්තරය තියෙනවා. ඔට් 800. ඒ වගේම මෙන්න මෙතනක් තියෙනවා පොඩි දැනුම් දීම් වගේ එකක් පොඩ්ඩක් බලන්න. ඉතින් අපි මේකත් බලමු මේ පවර් එක දීලා කොහොමද කියලා. සද්ද එහෙම එක දාන්න ඕනේ යාළුවනේ. මේ කටුව දාලා තියෙද්දි මෙන්න මේකට කැරකෙන්නේ මිටියයි කැරගෙන එකයි දෙකම තියෙන එක දැම්මොත් හරියන්නේ නැහැ මේ කටුවට. මේ කඩන එකක් නේ. සුපිරි බහණ්ඩ යාළුවනේ. ඉතින් මේ රිවර්ස් ෆෝවර්ඩ් එකක් තියෙන එකයි මේකේ වටින්නේ. මෙන්න මෙතන රිවර්ස් ෆෝවර්ඩ් එක තියෙන්නේ. ඔන්න රිවර්ස් ෆෝවර්ඩ් එක තියෙනවා. නොආකාරයෙන්. මෙතනින් ඩ්‍රිල් කරන එක හැමර් ඩ්‍රිල් එක. ඉතින් මෙතන හැම එක ඔප්ෂන් තුනම තියෙනවා. ඒ වගේම මෙතන ඔප්ෂන් එකක් තියෙනවා රිවර්ස් ෆෝවර්ඩ්. මෙතනින් තමයි පවර් එක දෙන්නේ. ඉතින් ඔන්න යාළුවනේ මේ මැෂින් එකත් ඔයගොල්ලන්ට රුපියල් 14500කට ගන්න පුළුවන්. කඩන්න විදින්න සියලුම දේවල් පුළුවන්. ඒ වගේම මේකට ඔයගොල්ලන්ට නෝමල් චක් එකකුත් දෙනවා. නෝමල් චක් එකකුත් දෙනවා. මේක අයින් කරමු. මෙන්න මේ පෙට්ටියේ ඉන්නේ නෝමල් චක් එකක් කටු සෙට් එකක් මේ තියෙන්නේ. මේකේ මැනුවල් එක වොරන්ටිය මේ කටු සෙට් එක කටු 5ක් එනවා. චක් එක එනවා. ඉතින් ඒකයි වටින්නේ ඔයගොල්ලන්ට. නේ චක් එකේ සියලුම දේවල් එනවා. මම මේගොල්ලන්ට පෙන්නන්නේ දාන ගලව නැති. දැම්මා. ඊට පස්සේ මේක මෙහෙම පහත්ම කරලා තමයි අදින්න ඕනේ. තව ලොක්කේ තමයි ඒක. ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි මේකේ කටු දාන්න ගලවන්න තියෙන්නේ. ඒක දාමු. ආලා අමතර බ්‍රෂ් ජෝඩුවකුත් එනවා යාළුවනේ. ඊළඟට යාළුවනේ එන්න මේ රෝද සහිත ග්‍රාස් කටර් එක. දැන් කඩමු යාළුවනේ මේ ග්‍රාස් කටර් එක. යාළුවෝ ඔන්න තියෙනවා රෝද සහිත ග්‍රාස් කටර් එක. අපි මේක පොඩ්ඩක් සෙට් කරන විදිහ අද බලමු. මෙරින මේන් එක. හරිනේ. ඉතින් මේක ප්‍රෝග්‍රෑම් එක මම පෙන්නන්න ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් මේ රෝද ටික හයි කරගන්න විදිහ. හරි. ඉතින් යාළුවනේ මෙන්න මේ ආකාරයෙන් මේ කළු පාට ගාඩ් එක අරන් මේකේ පොඩි සිදුරක් තියෙනවා යාළුවනේ. ඒත් එක්කම මෙන්න මේකේ උඩ පැත්තෙත් පොඩි සිදුරක් තියෙනවා අපිට නට්ටයක් සමග. අන්න එතනට අපිට මේක සෙට් කරන්න පුළුවන් පොඩි නට්ටයකින්. මේක මෙන්න මෙහෙම. යාළුවනේ ඒක මෙන්න මේ බෑග් එකේ තමයි පොඩි නට් එක තියෙන්නේ. මේ පොඩි නට්ටේ මේ නට්ටයක් නෙමෙයි ඒක මේ ඇණයක්. ඒ ඇණේ මෙහෙම කරකව ගන්න පුළුවන්. එතකොට මේ ගාඩ් එක හයි වෙලා හිටිනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ ගාඩ් එකට මේ මෙන්න මේ කී එකේම තමයි මේ ඇනේ තද කරන්න එන්නේ. ඒක ඇනේ තද කරාන් පස්සේ මේ ගාඩ් එක හොඳට හයි එක හිටිනවා මේ
මෝටරෙත් සමග. ඊට පස්සේ මේකට පුළුවන් අපිට එන්න මේ ආකාරයෙන් රෝද හයි කරගන්න. ඉතින් මේක තමයි යාළුවනේ සරලයි. මේක පොඩි ඕන පොඩි ළමයට හදා ගන්න පුළුවන් විදිහට තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් රුපියල් 6950ක් වගේ සුළු මුදලකට රෝදත් සමග මේක ලැබෙනවා කියන්නේ ඔයගොල්ලන්ට ගොඩක් ලොකු වාසියක්. මේකේ මිට දික් කරන්න පුළුවන්. ඒ වගේම මේ හෙඩ් එක අපිට ඕන අතට කරකව ගන්න පුළුවන්. ඒ වගේ ඔප්ෂන් ගොඩාක් තියෙනවා. මෙන්න මේ ආකාරයෙන් අපිට බිම තියලා මේක තල්ලු කරලා ක්‍රියා කරවන්න පුළුවන්. එතකොට තනකොළ එක මට්ටමකට කැපෙනවා. ඉතින් මේ සියල්ලම රුපියල් 6950ක් විතරයි. මේකට මේ සමග ලැබෙන දේවල් තමයි බැටරි දෙකක්, හැන්ඩල් එක, මේ තල සියල්ලම මේ පේන පෙට්ටියේ පේන සියලුම දේවල් ඔයගොල්ලන්ට ලැබෙනවා. ඉතින් රුපියල් 6950කට ගොඩක් වාසි. ඔන්න යාළුවනේ ඊළඟට අපි බලමු මෙන්න මේ ඇන්ගල් ග්‍රයින්ඩර් එක. ඇන්ගල් ග්‍රයින්ඩර් එක අඟල් 4 ඇන්ගල් ග්‍රයින්ඩර් එක. ඉතින් මෙතනට ග්‍රයින්ඩින් වීල් එකක් හම්බ වෙනවා, ගාඩ් එක හම්බ වෙනවා. මෙන්න මේ මැෂින් එක හම්බ වෙනවා. ස්ටේලියන් බැක් ස්විච් කියන මැෂින් එකක්. ස්ටේලියන් ඇන්ගල් ග්‍රයින්ඩර් විස්තරේ බලා ගන්න ටක් ගාලා. ඉතින් ඔයගොල්ලන්ට මේ ක්‍රියා කරවල දෙන්නම්. යාළුවනේ මාර සැහැල්ලුයි අතර මේක. ඒ වගේම මාර බැලන්ස් එකක් තියෙනවා. ස්ටේලියන් වර්ගයේ ඇන්ගල් ග්‍රයින්ඩර් එක. ඔයාලට බිල් දී ගන්න පුළුවන්. අඟල් 4 තලයේ දාන්න පුළුවන් ඇන්ගල් ග්‍රයින්ඩර් එක. ඉතින් ඒකත් අපි පැත්තෙන් තියමු. යාළුවනේ ගොඩක් දෙනෙක් ඉල්ලන නමුත් කලාතුරකින් තමයි මේවා එකපාරටම බහින්නේ. ඔන්න මේ ට්‍රිමර් එකක් ඩොන්චෙන් වර්ගයේ. මේකට අවශ්‍ය යතුරු සහ ඒ අවශ්‍ය බ්‍රෂ් ඒ ඔක්කොම ලැබෙනවා. වොරන්ටි කාඩ් එක ලැබෙනවා, මැනුවල් එක ලැබෙනවා. ඒ වගේම මේකට අවශ්‍ය මෙන්න මේ උපාංග සියලුම දේවල් මේකට ලැබෙනවා. මේක සහ මේක මෙන්න මේ ප්‍රධානම කාඩ් එක මේක. මේ ඔක්කොම ඔයගොල්ලන්ට ලැබෙනවා. රුපියල් 11800යි මේ මැෂින් එක. මාස 6ක වොරන්ටියක් එක්ක වර්ගයේ ඩොන්චේ. ඉතින් යාළුවනේ ඩොන්චෙන් ටිමර් එක මතක් කරාම මේක මතක් නොකරම බෑ. මෙන්න මේ කටු සෙට් එක ඇවිල්ලා තියෙන කටු 12කින් සමන්විත මේ කටු බොක්ස් එක රුපියල් 6800කට අපිට දෙන්න පුළුවන්. කැටයම් කපන අය, කුඩිම්බි විදින අය, රවුටර් මුළු රවුටර් කරන අයට මේකේ සෑහෙන්න වැඩ කොටසක් කරගන්න පුළුවන් ටූල් සෙට් එකක්. ඔයගොල්ලන්ට අවශ්‍ය ඕනම දෙයක් මෙතන තියෙන. ඔයගොල්ලන්ට ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න මට WhatsApp කරන්න පුළුවන්. ඔයගේ නම, ඇඩ්‍රස් එක, ටෙලිෆෝන් නම්බර් එකයි එක්ක. ඉතින් ටිමර් එක ගත්තන් පස්සේ මේක මතක් වුණා. ඒකයි මේ වීඩියෝ කෑල්ලක් මේකේ දාන්නේ. ඔයගොල්ලන්ට ගන්න පුළුවන් ඔන්න. ඩොන්චින් වර්ගයේ ට්‍රිමර් එක මේක. ඉතින් ඔන්න යාළුවනේ ඔයගොල්ලන්ට මෙලදී ගන්න පුළුවන්. රුපියල් 11800කට අපි දෙනවා. ඉතින් මේක කඩේ එවන කඩේ 13000 ගාණක් වෙනකන් යනවා. මේ 13900 ගාණක් වෙනවා. ඉතින් අපි 11800කට දෙනවා මේ මැෂින් එක. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එකෙන් සමු ගන්න ඕගොල්ලෝ සියලු දෙනාටම බුදු සරණයි ජේසුස්පිටයි ජය වේවා. අලුත් වීඩියෝ එකකින් ළඟදිම හම්බ වෙන තුරු ලක්ෂ 10 සබ්ස්ක්‍රයිබ් සීනෙත් එක්ක සමු ගන්නවා. සුබ දවසක්.